අද නම් මම නිදාගන්නේ නාට්‍ය බලලමයි යන්නේ. අනේ නිකන් හිතුවයි යන්නේ. උඹ මේ හිටගන්න නිදාගන්න මනුස්සයා උඹ මදක නිදුව කොහෙද? රුපියල් 20ක් ගෙනාවා සල්පි බඩුවක් අරගෙන මම කිව්වේ. තුනේ ගෙදර 6 ගෙන මම දීලා තියෙනවා රසම රස අලුව පාර්සලයක්. තියන්න වහන්න දෙන්නේ කියලා අංශුවක් රුපියල් 20යි. 20යි. රුපියල් 5යි. 50යි. රුපියල් 100යි. 100යි. ඇවරයි, දවරයි. දැන් ඉවර කරන්න එපා. ආඩේ එදයි. තුන් ඇවරයි. ඔය කොරේ තුන් ඇවරයි කියම ඉවරයිනේ. ඒක ඕක දීලා ගන්නවා අනිත් මොනවද තියෙනද? ඔව් දැන් තියෙනවා රසම රසේ කජුමුල. අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන් සේවාගේ දීකිරි ගෙදර බිල්සන. තියන්නක දෙන්නේ කියලා ළඟට ලම්සු. රුපියල් 20යි. 20යි. රුපියල් 100යි. රුපියල් 10යි. 500යි. 500යි. අපේ දුවනේ කවියක් කියු. ගන්නට හිතුණා දෝසුමනිට මේ කජුමුල වඩිය පැහැෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගලින් මල්ලි සල්ලි දීලා රස කජුමුල වඩියට දැම්මොතින් පදමට එනවනේ ගොල එයාගේ කජුමුල දිව්ව ඔයක කසු පෙරන ඇලගාව ජිනේ මං දැනගත්තා අලුත්ම සරමක් ඇඳන් එද්දි නල්ලමල ඇවිල්ලා ඇති කියලා. කෑ ගහන්න එපා යෝදී. කෑ ගහන්න එපා. ඔය ඉන්නේ මුකුළු කර කර. මං දන්නෙත් නෑ සරමක් කරගෙන කියලා අලුත් එකක්. කීයද ඔක? මේක වැඩි ගානක් නෑ 800යි. කීයද? 800යි බෝල රුපියල් 800යි කජුවල වටිනාකම දන්න අනර්ග මිනිස්සෙක් ඇවරයි දවරයි තුන් ඇවරයි ඒක අහුලන්නේ නැද තියෙන තුන් ඇවරයි ආරච්චි මත් වෙනවා. අනේ මේලා ආරච්චි මහත්තයාත් මේ ස්ථානෙටපත් වුණා ආරච්චි මහත්තයා ඈදි ගත්තන. ආන්ගේ බය තියාගනි. ආරච්චි මහත්තයෝ මරණාධාර සමිතිය කියන්නේ ගමකට බොහොම වටිනා සම්පත. නැතුවම බැරි දෙයක්. මොකද අපේ මරණය කියන එක කොයි වෙලාවකද කියලා අපිට කියන්න බෑ. කවිකින් කියමුද ආරච්චි මහත්තයා. මරණය අපේ කොයි මොහොතේද කියනු බැරි ඊගාවට ආරච්චිද වෙන්ට බැරි සල්පිල් බඩු විකුණුතින් තමයි හරි රනේ ඔයත් මට දීලා ගියොත් හරි නේ මම ආරච්චි දෙවිනේ හොඳ බඩුවක් ගන්නකො හරි සාදුනාතෝ මෙන්න තියෙන වැදගත් පාරක් රාජකීය වට්ටගත්තනේ දුන්ති කොහොමද සල්පිල් කරන්නේ ඔය මගුලේ දැන් වැලි ගෑවිලා නැතිනේ කොහොමද දැන් ඔබ සල්පිල් කරන්නේ වැලි තලපැකේ ඉතින් වැලි ගෑවුනම මොන බම්බක් වෙනවද දෙයනේ කියලා තියන්න බලන්න ලංසුවක් රුපියල් 20යි. මල්ලින් බාතේ රුපියල් 20මද තියෙන්නේ මණිකේ වැලිතලප කෑල්ලක්වත් කමුද? රුපියල් 100යි 500යි කියාපිය. රුපියල් 500යි. රුපියල් 500යි අපේ ආරච්චි මහත්තයාගේ. ආරච්චි මහත්තයා බලන්නකෝ ඒ ආරච්චි මහත්තයාගේ පිම්පාට මූණ. හඳ වගේ මෙනිකේ අපේ බිරින්දෑව. දෝනියන්දගේ ගමට පරදන සිරියාව. එහෙම. එතකොට මම තොගුණ නිකන් ඉන්දියාප්පයක් වගේ දැනගනින්.